සිදුරු නල සහිත බිත්තියකට ටයිල් සම්බන්ධ කිරීම. ඔබ මුලින්ම පෘෂ්ඨය පිරිසිදු කරගන්න. අවශ්‍ය ආයුධ උපකරණ මෙවලම් සහ අමුද්‍රව්‍ය ලබා ගන්න. සිදු කිරීමට අදාළ බිත්තිය වියලිය ඇත්නම් ජලයෙන් තෙමන්න. ඔබට අවශ්‍ය නම් පමණක් මෙම ටයිල් ජලයෙන් පොඟවා ගැනීමද සිදු කළ හැකියි. දැන් ටයිල් සම්බන්ධ කර යුතු උස මට්ටම ලකුණු කර මට්ටම් ලී ආධාරකය සවිකර ගන්න. ඒ වගේම අපද්‍රව්‍ය නොවන ලෙස සියලුම නල ආවරණය කරගත යුතු වෙනවා. මේ නම්බරේ සිදු කර යුතු වන්නේ ටයිල් මෝටා සූදානම් කර ගැනීමයි. ටයිල් සම්බන්ධ කරන පෘෂ්ඨයේ නල සහ සිදුරු ඇත්නම් පළමු අදාළ විශ්කම්බයට කවුලුවට ගැලපෙන ආකාරයට සිදුර විදගත යුතුයි. ටයිල් සිදුරු විදීම සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණ 8ක් යටතේ පැහැදිලි කිරීමට අපට හැකියි. කටුවැන්ද භාවිතයෙන් ටයිල් මෝටා, බිත්තිය සහ ටයිලේ ප්‍රතිවිරුද්ධ දිශාවලට කටුවැන්ද එක් දිශාවකට පමණක් අදිමින් නිවැරදිව දැන් අතුරා ගන්න. එමෙන්ම ආධාරකයේ මත පළමු ටයිලය මට්ටමක සහ ලම්බකව බිත්තියට සම්බන්ධ කරන්න. ටයිල් මිතිය සහ කුස්තුරකූර භාවිතා කරමින් අනෙක් ටයිල්ද මට්ටමට සම්බන්ධ කරගන්න. ටයිල් මත තැවරී ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න. ටයිල් 24කට පසු කුස්තුර පිරිසිදු කිරීමට ඔබට පුළුවන්. ඔබ ඇල්ලු ටයිල් වල වර්ණයට ගැලපෙන පරිදි ටයිල් ග්‍රවුට් පිළියෙල කර දැන් කුස්තුර පුරවා ගන්න. ටයිල් පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න. ඔබ මේ සඳහා භාවිතා කළ ආයුධ උපකරණ මෙවලම් සහ මේ ස්ථානය පිරිසිදු කිරීමන් ඔබෙම වගකීමක්. සියලු අපද්‍රව්‍ය මේ ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කරන්න.